වණක හැමෝටම ආයුබෝවන්. ඔන්න දුවේ පුතේ මම අදත් ඔයාලට අලුත් පාඩමක් අරගෙන ආවා. අද අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නේ ස්වර අකුරු වලින් පටන් ගන්නා වචන. දුවල පුතාලා කලින් පාඩම බැලුවේ නැත්නම් මම පහලින් link එක දාලා තියෙනවා. මුලින්ම ඒ පාඩම බලලා පස්සේ මේ පාඩම බලන්න. දුවල පුතාලා දන්නවා සිංහල භාෂාවේ ස්වර අකුරු යෙදෙන්නේ හැම වෙලාවෙම වචනයක මුලට පමණයි. ඒ වගේම තමයි දෙවල භාෂාවේ ස්වර අකුරු යෙදෙන්නේ හැම විටම වචනයක මුලට. ඉතින් දුවේ පුතේ අපි අද පාඩම පටන් ගන්නේ ස්වර අකුරු යෙදුණු වචන අඩංගු වෙලා තියෙන ලස්සන කවියකින්. දුවල පුතාලා හැමෝම මේ කවියට හොඳින් සවන් දෙන්න. ඒ වගේම මේ කවිය හොඳින් පාඩම් කරගෙන ලස්සනට ගායනා කරන්නත් ඕනේ. ආනා ආවන්නා ඊනා අම්මා ආසයි ඉදියප්පම් ඊයනා ඌනා ඌවන්නා ඊටි උප්පු ඌසි ඒනා ඒයනා අයියන්නා එට්ටු ඒනි අයින්දු ඕනා ඕවන්නා අව්වන්නා ඔන්බදු ඕඩම් අවුඩදම්. හොඳයි, හැමෝම ලස්සනට ගායනා කළා. දැන් බලන්න දුවේ පුතේ මේ කවිය දිහා. මේ කවියේ අපි ඉගෙන ගත්ත ස්වර අකුරු 12ම තියෙනවා. ඒ වගේම ඒ ස්වර අකුරු වලින් පටන් ගන්නා වචන කීපයකුත් තියෙනවා. දුවල පුතාලා මේ කවිය හොඳින් මතක තියාගත්තොත් කවදාවත්ම ස්වර අකුරු අමතක වෙන්නේ නැහැ. ස්වර අකුරු වලින් පටන් ගන්නා වචන අමතක වෙන්නේ නැහැ. ඒ නිසා හැමෝම හොඳින් මේ කවිය මතක තියාගන්න ඕනේ. හොඳයි. දැන් දුවල පුතාලා කැමති ඇති නේද මේ කවි ආපු වචනවල තේරුම් දැනගන්න? කැමති නේද? හොඳයි. අපි දැන් බලමු ඒ වචනවල තේරුම් මොනවද කියලා. අම්මා. දෙමළෙන් අම්මා කියලා කියන්නේ පුතේ අම්මට. දෙමළෙන් අම්මා කියන්නේ අම්මට. ආසයි. ආසයි කියන්නේ ආසාව. ආසයි ආසාව. ඉඩියප්පම්. ඉඩියප්පම් කියන්නේ පුතේ කෑමක්. මොනවද? ඔව් ඉන්දියාප්ප. ඉඩියප්පම් ඉන්දියාප්ප. ඊට්ටි. ඊට්ටි කියන්නේ පුතේ ඊතලය. ඊට්ටි ඊතලය. උප්පු. ලුණු. උප්පු ලුණු. ඌසි. ඌසි කියන්නේ ඉන්දි කටුව. ඌසි ඉන්දි කටුව. එට්ටු. අට. එට්ටු අට. ඒනි. ඒනි කියන්නේ පුතේ ඉනි මග. ඒනි ඉනි මග. අයින්දු. අයින්දු කියන්නේ පහ. අයින්දු පහ. ඔන්බදු. ඔන්බදු කියන්නේ නවය. ඔන්බදු නවය. ඕඩම්. ඕඩම් කියන්නේ පුතේ ඔරුවට. ඕඩම් ඔරුව. ඖඩදම් ඖෂධ. ඖඩදම් ඖෂධ. බොහොම හොඳයි. එහෙනම් දුවේ පුතේ අද අපේ පාඩම මෙතනින් අවසන් වෙනවා. හැමෝටම අද පාඩම තේරුණාද? මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. ඔයාලට අද පාඩම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
අපි තවත් දවසක තවත් පාඩමකින් හමු වෙමු. වණක්කම්.